විජය කුමාරතුංග ඝාතනය කර මේ වන විට වසර 38ක් වනවා. සිංහල සිනමාවේ සහ ශ්‍රී ලංකා දේශපාලනයේ අද්විතීය චරිතයක් වූ ඔහු විවාහව සිටියේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සමග. ඇය සිය සැමියාගේ මතකය සැමියාගේ ලිපියක් සමග සිහිපත් කර තිබුණේ මෙලෙසින්. උපුටා ගැනීම. විජය ඝාතනය කර අදට වසර 38ක්. උඹ ඉපදුන වෙලෙම තීරණය කරලා තිබුණේ උඹට යශෝදරා කියන නම තියන්න. උඹට තියන නම් සිය ගණනක් හෙව්වත් මට තිබුණ එකම නම යශෝදරා විතරයි. මේ මිහිබිට ඉපදිලා රජසැප විඳලා පසුව කාත් කවුරුවත් නැතුව අනාථ වෙලා අසරණ වුණ කෙනෙක් යශෝදරා. ඒත් ඒ සියල්ල මේ ලෝකේ අසරණ ජනතාව වෙනුවෙන් ඉවසා වදාරගෙන හිටියා. ඉවසීමේ අවබෝධයේ කරුණාවේ ගුණේ හැපත්කමේ කෙලවර තමයි යශෝදරා. ආදරයේ දයාවේ අසරණ භවයේ කෙලවරයි යශෝදරා. ඒ ගුණධර්ම වලින් බිදක්වත් තිබුණොත් ඔබ හොඳ මනුස්සයෙක් වෙයි. මට ඒ ඇති. මේ ලෝකේ ඉපදෙන කෙනෙකුට ආරක්ෂා කරගන්න ඕන එකම දේ මනුස්සකමයි. ඒ මනුස්සකම රැකගත්තොත් අපිට මුළු ජීවිතය පුරාම සතුටු වෙන්න පුළුවන් වේවි. විජය සිරගතව සිටියදී යශෝදරාට ලියූ ලිපියක්. උපුටා ගැනීම අවසන්. මෙවැනි නවතම් පුවත් ඉදිරියටත් බලන්න සබ්ස්ක්‍රයිබ් කරන දී සිටින්න අප සමග.